සුබ දවසක් ඔබ සියලු දෙනාටම නැවතත් අපි මේ එකතු වෙන්නේ හෝප් සැබත් පාසල සමග. ඉතින් ඔබ සෑම කෙනෙකුම ඉතාමත් ආදරෙන් අපි මේ හෝප් සැබත් පාසලට පිළිගන්න අතර අදත් ඉතාමත් ලස්සන පාඩමක් අපිට තිබෙනවා. ඒ ප්‍රායෝගික යාඥාව සම්බන්ධව අපි ඉගෙන ගන්නට යනවා. ඉතින් ප්‍රධාන මාතෘකාව හැටියට මේ කාර්යයේ අපිට ලබා දීලා තිබෙන දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයකින් වර්ධනය වීම කියන මාතෘකාව යටතේ ප්‍රායෝගික යාඥාව කියන මාතෘකාව කතා කරනට අදත් දේවගැති මාලෙත් අප සමග සිටිනවා. දේවගැති මාලෙත් ඔව් අපි ගිය සතියේ යාඥාව ගැන කතා කළා. අද ඒ යාඥාව ප්‍රායෝගිකව යොදා ගන්න ආකාරය ගැන අපේ ජීවිතයට අදාළ කර ගන්න ආකාරය ගැන අපි කතා කරමු. දේවගැතිවනි අද දවසේදීත් අපිට ලස්සන කටපාඩම් පදයක් වෙනවා. මම ආරාධනා කරන්න කැමතියි දේවගැතිමාට මේ කටපාඩම් පදයක් සමග අද පාඩම ආරම්භ කරන්නට. නමුත් ඊට ප්‍රථමයෙන් මම ආරාධනා කරනවා අපි යාඥාවකින් මේ පාඩම අපි ආරම්භ කරමු. අපි යාඥා කරමු. දයාබර පියාණනි වහන්සේට ස්තුතියි වහන්සේගේ මඟ පෙන්වීම කරුණාව නිසා අද දවසේදී මේ පාඩම තේරුම් ගන්නට ඔබ වහන්සේ අපට උපකාර කරන්ට තවත් පියවරක් ඉදිරියට තබන්නට ඔබ වහන්සේ තුල අපට උපකාර කරන්නට දෙවි පියාණනි. ස්වාමිනී වහන්සේට ස්තුතියි. මේ සියල්ල බාරයි නාසරේ ජේසුස්ගේ තුමු නාමයෙන්. ආමෙන්. ආමෙන්. අපේ කටපාඩම් පදයේ අද ගීතාවලිය 62 වෙනි ගීතිකාවේ 8 වෙනි පදයෙන් අපිට ලැබෙන්නේ ගීතාවලිය 62 8. ජනේනි සෑම විටම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරව. උන්වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ සිත් වගුරුවව. දෙවියන් වහන්සේ අපිට රක්ෂස්ථානයක්ය. දේවගැතිවනි අපිට වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි යාඥාව වැදගත් යාඥා අපි කරන්න ඕනේ කියන එක අපි හැම කිතුරුවෙකුම දන්න දෙයක්. හැමෝම දන්න දෙයක්. නමුත් මේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේක නිතර නිරන්තරයෙන් සහ දිනපතා කරගෙන යෑමේ අරගලයක වුන් යෙදෙන දෙයක්. මේ යාඥා ජීවිතේ මෙච්චර වැදගත් වන්නේ ඇයි දේවගැතිතුමනි? යාඥාව මම හිතන්නේ දේවගැතුමනි අපි ගිය සතියේත් කතා කරපු විදිහට යාඥාව කියන්නේ සම්බන්ධතාවයක්. මේ යාඥාව හරහා යාඥාව නිකම්ම වචන කියවීමක් නෙවෙයි. සම්බන්ධතාවය කියන එක අපි කතා කළේ. ගිය සතිය අපි කතා කළ උදාහරණයක් එක්ක මිත්‍රෙක් එක්ක අපි කතා නොකර හිටියොත් මොකද වෙන්නේ? මේ කාරණාවත් එක්ක තමයි අපි මේ සඳහා යොමු වෙන්නේ. ඇත්තටම යාඥාව කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක අපගේ නිරන්තර සම්බන්ධතාවය. අපි යොහන් තුමාගේ සුභාරංචි 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ නැවත අපේ අවධානය යොමු කළොත් එතන වහන්සේ කියන්නේ යේසුස් වහන්සේ කියන්නේ මිදිවැල මමය නුඹලා අතුය යමෙක් මා තුලෙහි පවතින්නේද මම ඔහු තුලෙහි පවතින්නේ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මේ කොටස ඉතාම වැදගත්. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට නුඹලාට බැරි. උන්වහන්සේගෙන් වෙන් වෙලා අපිට කිසි දෙයක් කරන්න බෑ. ඒ නිසා යාඥාව කියන්නේ මේ මිදි වැලට අපිව සම්බන්ධ කරන මාධ්‍ය. අපිව මේ අතු වෙන අපිව මිදි වැලට සම්බන්ධ කරන යාඥාව හරහා. අපි උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. උන්වහන්සේත් එක්ක අපේ කාලය ගත කරන්නේ අපේ සම්බන්ධතාවය වර්ධනය කරගන්න යාඥාව හරහා. එහෙම නැති වුණොත් යාඥාව නැති වුණොත් අපි ආත්මිකව දුර්වල වෙනවා. අපේ සම්බන්ධතාවය අපිට නැතුව යනවා. අපි දෙවියන් වහන්සේ ගැන නැතුව අපි ගැන විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒ නිසා යාඥාව අපිව ජීවමානව වහන්සේට සම්බන්ධ කරලා තියාගන්න මාධ්‍ය නිසා මේක අපේ ජීවිතයේ දේවගැතුම වගේ ඇයි වැදගත් වෙන්නේ? ඒ නිසා මේ යාඥාව අපි වහන්සේට සම්බන්ධ කරන මාධ්‍ය නිසා අනිවාර්යෙන් අපි ආත්මිකව ජීවමානව තබා ගන්න යාඥාව අවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්ම දේවගැතිතුමනි මේ කාරණාවත් එක්කම අපි කතා කරන්නව අතරදී බොහෝ කිතුණුවන් සහ යාඥා කරන අපි ගොඩාක් වෙලාවට කරන දෙයක් තමයි අදිස්සි අවස්ථාවකදී තමයි අපි මේ යාඥාව කියන එක අපිට මතක් වෙන්නේ. මේක ගැන මොකද්ද දේවගැතිතුමා කියන්නේ? ඇත්ත හරියටම හරි. දේවගැතුමනි අපිට මේක සාමාන්‍ය මේක මේ අනිත් අයට වෙන දෙයක් කියලා කියනවා නෙමෙයි. නමුත් අපි හැමෝටම මේ දේ වෙනවා. අපි හැමෝම අපේ ප්‍රශ්න කරදර නැතුව අපි ජීවිතේ යහපත්ව තියෙනකොට අපි ඒ තරම් ලොකුවට හිතන්නේ නැහැ යාඥාව ගැන. යාඥා කරන්න ඕනේ කියන එක ගැන අපි කල්පනා කරන්නේ නැහැ. ඒ ගැන අපි වැඩි අවධානයක් අපි යොමු කරන්නේ නැහැ. නමුත් අපි දන්නවා පළවෙනි තෙස්සලෝනික 5 වෙනි පරිච්ඡේදය 17 වෙනි පදේ පෞල්තුමා අපිට ආරාධනා කරනවා නොකඩවා යාඥා කරන්න. නවත්වන්න නැතුව යාඥා කරන්න. මොකද සම්බන්ධතාවයේ ශක්තිමත්ව පවතින්න
යාඥාව අත්‍යවශ්‍යයි. මේක අපි තේරුම් ගන්න මේ පදේ අදහස එන්නේ. නමුත් යාඥාවේ සැබෑ අදහස තියෙන හැම දවසකම අඛණ්ඩව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් පවත්වා ගැනීම. දේවගතුමනි ඒ කාරණාවත් එක්ක අපි තවත් කතා කළ යුතු දෙයක් තමයි අපි ගොඩාක් වෙලාට යාඥා කරන්නව අතරදී ගොඩාක් වෙලාකට අපි කරන දෙයක් තමයි ඉල්ලීම් තමයි ගොඩාක් වෙලාට අපි උන්වහන්සේ ඉදිරියේ තබන්නේ. මේකට වඩා වැඩි දෙයක් මේ යාඥාව තුළ තියෙනව නේද? අනිවාර්යයෙන්ම දේවගතුමනි යාඥාව කියන්නේ මේ අපි අවශ්‍යතාවයන් ලයිස්තුවක් නෙවෙයි. හරියට අර අපි බඩු ලිස්ට් එකක් ලියනවා වගේ ඕන දේවල් ලියන මේ ලයිස්තුවක් නෙවෙයි යාඥාව කියන්නේ. යාඥාව කියන්නේ নমස්කාරය. උන්වහන්සේට নমස්කාර කරන මාධ්‍ය. අපේ විශ්වාසය උන්වහන්සේ කෙරෙහි දක්වන ආකාරය. උන්වහන්සේට යටත් වීම යාඥාව හරහා අපි අරගෙන ඉන්නේ. උන්වහන්සේට ස්තුතිවන්ත වීම තවත් වැදගත් දෙයක්. උන්වහන්සේට ස්තුතිවන්ත වීම ඒකම දෙවියන් වහන්සේත් එක්ක සහභාගී වීම. මේ කාරණා තමයි යාඥාව කියන්නේ දේවගතුමනි. අපිට මේ පාඩමේ මතක් කරන දේවගතුමනි ලස්සන කතන්දරයක් තමයි මේ එලියාගේ කතන්දරේ. මේ එලියාගේ කතන්දරයට යන්නව අතරදී අපි දකිනවා ඔහුගේ ජීවිතයේ ඉතාමත් ජයග්‍රහණය ලැබුවා අවස්ථාවක කර්මල් කන්දේදී ලැබුවා ජයග්‍රහණය ඊට පස්සේ ඔහුගේ අත්දැකීම බලන්නව අතරදී අපි දකිනවා ඔහු අධෛර්යයටපත් වෙනවා. මේ ජයග්‍රහණයත් එක්ක දෙවියන් වහන්සේ තුල පස්සේ ඔහු අධෛර්යයටපත් වෙනවා. මේ එතනදී සිදුවුනේ මොකද්ද දේවගතුමනි? ඔව් දේවගතුමනි අපි මේ කාරණේ දේවගතුමා කිව්ව කාරණේ අපි බැලුවොත් පළවෙනි රාජාවලිය 18 වෙනි පරිච්ඡේදේ හරි ලස්සනට අපිට පෙන්නනවා මේ සිද්ධ වෙච්ච කාරණය. එලියා දෙවියන් වහන්සේ විශ්වාස කරමින් බොරු අනාගත වක්තෘන් එහෙම නැත්නම් බොරු පූජකයන් අන්‍ය ඒ බාල්ගේ පූජකයන් ඒ අය ඉස්සරහා දෙවියන් වහන්සේ උසස් වෙන හැටියට කටයුතු කළ ආකාරය, දෙවියන් වහන්සේ ක්‍රියා කළ ආකාරය, අහසින් ගිනි බැහැලා ඊටාම බලවත් දෙයක් එතන සිද්ධ වුණා. මේක හරියට අර අපි කියනවා වගේ චිත්‍රපටියක වගේ හරි ලස්සනට මේ සියල්ල සිද්ධ වුණා. හරි ලස්සන කතන්දරයක්, හරි ලස්සන සිදුවීමක් එතන අපි දකිනවා. මේ සියල්ලත් එක්ක අපි දකිනවා පළවෙනි රාජාවලියේ 19 වෙනි පරිච්ඡේදයට එද්දී. එතනදී අපි දකිනවා මේ සිදුවීමෙන් පස්සේ මේ බාල් අනාගත වක්තෘවරුන්ව බාල් පූජකයන්ව මරණයට පත් කිරීම නිසා යෙසබෙල් රැජින තරහ අරගෙන යෙසබෙල් රැජින එලියාව මරන්න කරපු තර්ජනයත් එක්ක අපි දකිනවා එලියා අධෛර්යයටපත් වුණා. දෙගතුමේ සිද්ධ වුණ දේ ඇත්තටම එලියා බය වුණා කියලා අපිට කියන්න පුළුවන්. එලියා බය වුණා. එලියා අධෛර්යයටපත් වෙලා දුවන්න පටන් ගත්තා. එලියා කොච්චර අධෛර්යයටපත් වුණාද කියනවා නම් දෙවියතුමනි පළවෙනි රාජාවලියේ 19 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ අපිට හම්බෙනවා. එලියා කියනවා ස්වාමින් වහන්සේ ඉතින් ඇත. දැන් ස්වාමින් වහන්සේ මාගේ ප්‍රාණය ගත මැනව. එලියා ඒ තැනට ආවා දෙවියතුමනි. දේවගතුමනි මේ කාරණාවත් එක්ක බලන්න අතරේ හරිම පුදුම සහගත දෙයක් මේ ආත්මික ජයග්‍රහණයක් ලැබෙමින් ඊට පස්සේ ඔහු අධෛර්යයටපත් වෙන එක. මේක කොහොමද ඇත්තටම සිදුවෙන්නේ? දෙවියතුමනි ඇත්තටම මේ සිදුවීම අපිට ඊටමත් බලවත් පාඩමක් අරගෙන එනවා. ඊටාම ශක්තිවන්ත ඇදහිලිවන්තයන් පවා බොහොම ශක්තිමත් ඇදහිලිවන්තයන් පවා දුර්වල වෙන අවස්ථාවන් තියෙන්න පුළුවන්. මේක අපිට මතක් කරලා දෙනවා. එහෙම අත්දැකීම් ශක්තිමත් ඇදහිලිවන්තයන්ටත් එන්න පුළුවන්. අධෛර්යයටපත් වෙන්න පුළුවන්. වෙහෙසටපත් වීම, බය, ඒ ඇතිවන චිත්ත ආවේගයන්, ඒ තමන්ගේ හිත ඇතුලේ ඇතිවෙන තෙරපීම්, පීඩනයන්, මේ දේවල් ඕනම මිනිහෙකුට වෙන්න පුළුවන් කියන පාඩම ඇත්තටම එලියා මෙතනදී අපිට පෙන්වලා දෙන දෙවකෙත් වගේ හරි පුදුම දෙයක් විදිහට අපි මේක දකින්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව අපි කල්පනා කරද්දී මේක සාමාන්‍ය දෙයක්. අපි ඕන කෙනෙක් එහෙම වෙන්න පුළුවන්. එලියා වගේ ඇදහිලිවන්තයෙක් පවා එහෙම වුණා කියන්නේ අපි හැමෝම එහෙම වෙන්න, අපි හැමෝටම එහෙම අවස්ථාවන් අපේ ජීවිතවල ඇති වෙන්න පුළුවන්. නමුත් මෙතන වැදගත් වෙන්නේ දෙවියන් වහන්සේ කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන එක. ඇත්තටම දෙවියන් වහන්සේ මේ කාරණේදී
තාමත් මෘදු ලෙස ප්‍රතිචාර දැක්වේ. දේවගැතුමාම කියපු කාරණා තමයි දෙවියන් වහන්සේ ප්‍රතිචාරයක් දක්වපු විදිය. අපිට විස්තර කළ දෙන්න පුළුවන්ද කොහොමද දෙවියන් වහන්සේ මේකට ප්‍රතිචාර දැක්වේ කියන එක? ඔව් දේවගැතුමනි, දෙවියන් වහන්සේ දැන් අපි සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට මනුෂ්‍යාකාරයෙන් අපි දකිද්දි මේ වගේ දෙයක් අපි එළිය එක්කේ වෙලාවේ හිටියානම් අපි අහන දේ තමයි ඔයා මෙච්චර කරපු කෙනෙක් මොකටද මෙහෙම වැටෙන්නේ නේද? අපි දැන් කතා කරද්දි කිව්වේ මේක හරි පුදුමයි. එළියා අර විදිය දෙයක් කරලා දැන් මේ වැටිලා ඉන්නවා. මේක හරි පුදුම දෙයක්. අපි එළියා එක්ක අපි හිතුවොත් නිකන් අපි කල්පනා කරලා බැලුවොත් එළියාගේ ළඟින් ඉන්න කෙනෙක් විදිහට අපි ඔතනදී කොයි විදිහට ප්‍රතිචාර දක්වයිද? අපි ගොඩාක් වෙලාවට එළියට දොස් කියන්න පටන් ගනී. අපි කියයි වා මේ මෙච්චර ශක්තිමත්ව හිටපු කෙනා ඒ මතක නැද්ද අර මේ කන්දේ ගිනි බස්සපු කෙනා වා මොනවා මේ දැන් මොනවද මේ ලැජ්ජ නැද්ද ඔහොම මේ මැරෙන්න හදන්නේ කියලා. අපි එහෙම කියන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ එහෙම තරවටු කළේ නෑ. දෙවියන් වහන්සේ එහෙම කතා කරන්නේ ගියේ නෑ. අපි පළවෙනි රාජාවලිය 19 වෙනි පරිච්ඡේදයේ කියවලා බලද්දී අපි දකිනවා දෙවියන් වහන්සේ බොහොම කරුණාවන්ත විදියට කතා කරේ. කටයුතු කළේ. මුලින්ම උන්වහන්සේ එලියට කිසිම පාඩමක් දෙන්න ගියේ නැහැ. දෙවියන් වහන්සේ එලියට විවේකය දුන්නේ. එලියට නවතින්න අවස්ථාව දුන්නා. විවේකයක් දුන්නා. ඊට පස්සේ අපි දකිනවා දෙවියන් වහන්සේ එලියට කෑම දුන්නා. වතුර දුන්නා. ඒ වතුර කෑම එක්කම දෙවියන් වහන්සේ එලියට ශක්තිය ලබා දුන්නා. එලියට දෙවියන් වහන්සේ ශක්තියක් ලබා දුන්නා. දෙවියන් වහන්සේ එලියට කතා කළේ බොහොම නිශ්චලව සියුම් හඬකින්. සියුම් හඬකින් දෙවියන් වහන්සේ එලියට කතා කළා. පළවෙනි රාජාවලිය 19 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ ඒක අපිට හරිය ලස්සනට පැහැදිලි කරලා පෙන්නනවා. සියුම් හඬකින් දෙවියන් වහන්සේ එලියට කතා කළේ. දෙවියන් මේ කාරණාව ඉතාමත් ලස්සන කාරණාවක්. සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන දෙයක් තමයි ක්‍රිස්තියානිකාරයන් හැටියට දෙවියන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා පුදුම දේවල් කරලා අපි ඉස්සරහ ඇවිල්ලා මහත් දේවල් කරයි කියන කාරණාව. නමුත් මේ කතන්දරයට අනුව අපි දැක්කපු දෙයක් තමයි ජේසුස් දෙවියන් වහන්සේ මේ නිශ්චලව ක්‍රියා කරන්නේ, නිශ්ශබ්දව ක්‍රියා කරන්නේ. මේක හරිම පුදුම දෙයක්. දෙවියන් මේ අනිවාර්යෙන් හරි පුදුමයි තමයි. අර මොකද මම කලින් කියපු විදිහම අපි හිතන විදිහ නෙවෙයි දෙවියන් වහන්සේ කටයුතු කරන්නේ. ඇත්තටම අපි ඒසායාගේ පොතේ 55 වෙනි පරිච්ඡේදයේ 8-9 පද කියවොත් අපිට මේ පද හරි ලස්සනට මේක මතක් කරලා දෙනවා. එතන කියනවා මක් නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේ. නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේ යයි ස්වාමින් වහන්සේ කියනසේක. අහස පොළවට වඩා උස්ව තිබෙන්නාක් මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ. උන්වහන්සේ හිතන්නේ උන්වහන්සේ කටයුතු කරන්නේ අපි හිතන විදිහට නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන විදිහට නෙවෙයි. ඒ නිසා සමහර අවස්ථාවලදී උන්වහන්සේගේ ක්‍රමයට පිළිතුරු දෙන්න පුළුවන්. අපි නිශ්චලතාවයෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනකොට උන්වහන්සේ බලවත් ලෙස පිළිතුරක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් උන්වහන්සේ නිශ්ශබ්දව පිළිතුරු දෙන්න පුළුවන්. එළියට දුන්නා වගේ බොහොම සියුම්ව නිශ්චලතාවයෙන් පිළිතුරු දෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකපාර නැතුව ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික උන්වහන්සේ කතා කරන්න පුළුවන්, පිළිතුරු දෙන්න පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ආකාරයට වඩා වෙනස් විදිහට උන්වහන්සේ හැම වෙලාවෙම ක්‍රියාත්මක කරනවා. ඒ උන්වහන්සේ අපි බලාපොරොත්තු වෙන ආකාරයට වඩා වෙනස් විදිහට ක්‍රියා කරනවා කියන එකේ අදහස උන්වහන්සේ හැම වෙලාවෙම මේ අපි හිතන දෙයට විරුද්ධ දේ කරනවා කියන එක නෙවෙයි. උන්වහන්සේ වඩා යහපත් දේ කරනවායි කියන එක. මොකද අපි බලාපොරොත්තු වෙන දේට වඩා අපිට අවශ්‍ය දේ ගැන උන්වහන්සේ දන්නවා. අපිට ඒක කොයි විදිහටද අවශ්‍ය වෙන්නේ කියන එක උන්වහන්සේ දන්නවා. ඒ නිසා උන්වහන්සේ අපිට අවශ්‍ය දේ හැම වෙලාවෙම දන්න නිසා ඒ අවශ්‍යතාවයට අනුව උන්වහන්සේ ප්‍රතිචාර දක්වනවා. දෙවියන් මේ යාඥාව ගැන කතා කරන්න අතරදී හරිම ලස්සන දෙයක් මේ කාරණාවත් එක්ක මේ එලියාගේ කතන්දරෙත් එක්කම මේ තව දෙයක් තමයි අපි බැලිය යුතු මේ යාඥා කරනව අතරදී දුෂ්කරතම අත්දැකීම තමයි බලාගෙන සිටීම. නේ උන්වහන්සේට යාඥා කරලා ඒකේ පිළිතුරු ලැබෙනකම් බලාගෙන සිටීම. මේ පිළිතුරු නොලැබෙන විටදී අපි කුමක් කළ යුතුද දෙවියන්? ඔය දෙවියන් අපි බොහෝ වෙලාවට අපි හැමෝම මේ
තදින් අපි හැමෝටම බලපාන දෙයක් මේක. අපි අරගල කරන දෙයක්. අපි ගොඩාක් වෙලාවට මේ අපිට ප්‍රශ්නයක් වෙන දෙයක් තමයි මේක. ඇයි දෙවියන් වහන්සේ අපව බලා ඉන්න සලස්වන්නේ? සහ කොහොමද බලාගෙන ඉන්නේ? මම හිතන්නේ අපිට හරි ලස්සන පාඩමක් හම්බෙනවා. සාමුවෙල් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳලා කියවද්දි පළවෙනි සාමුවෙල් පළවෙනි පරිච්ඡේදයේ කියවද්දි අපිට හරි ලස්සන කතන්දරයක් එතන හම්බෙනවා. සාමුවෙල්ගේ අම්මගේ කතන්දරය. හන්නා ගැන අපි එතන කතා කරනවා. හන්නා අවුරුදු ගාණක් දෙවියන් වහන්සේට යාඥා කළා. දරුවෙක් වෙනුවෙන් හන්නා යාඥා කළා. සමහර විට මුලදී දෙවියන් වහන්සේ නිශ්ශබ්දව ඉන්නවා වගේ පෙනෙන්න තිබුණා. දෙවියන් වහන්සේ මුකුත් කරන්නේ නැහැ වගේ පෙනෙන්න තිබුණා. නමුත් හන්නා යාඥාව නතර කළේ නැහැ. හන්නා දිගටම යාඥා කළා. දෙවියන් වහන්සේ මුකුත් කරන්නේ නැති බව පෙනෙන්න තිබුණා. දේවගති කියපු කාරණාව අහන්න දිගටම යාඥා කළා. මොකද්ද ඇත්තටම සිදුවුනේ මෙතනදී? ඔව් දේවගතුනි අහන්න දිගටම යාඥා කළා කියද්දි අපි දකිනවා අහන්න යාඥාව නැවැත්තුවේ නැහැ. දෙවියන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ වගේ පෙනුණත් අහන්න යාඥාව නැවැත්තුවේ නැහැ. අපි පළවෙනි සාමුවෙල් පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ කියවද්දි එතන අපිට මෙහෙම කියනවා. ඇගේ ආත්මය ශෝකයෙන් පීඩිත වූයේය. ඇය ස්වාමින් වහන්සේට යාඥා කරමින් අඬ අඬා සිටියාය. ඈ ඇඬුවා. එයා දුක් වුණා, වේදනාවින්ද. හැබැයි යාඥාව නැවැත්තුවේ නැහැ. එයා අඬ අඬත් මොනවද කළාය කියලා කියන්නේ? යාඥා කළා. දෙවියන් වහන්සේටම කිව්වා. වේදනාව දෙවියන් වහන්සේටම කිව්වා. දෙවියන් වහන්සේව අත්හැරියේ නැහැ. එයා ඒ අඬමින් එයා විශ්වාස කළා දෙවියන් වහන්සේට බලය තියෙන බව. දෙවියන් වහන්සේට මේ දේ වෙනස් කරන්න පුළුවන් බව ඇය විශ්වාස කළා. ඒ විශ්වාසය නිසා තමයි අඬ අඬත් යාඥා කළේ. මනුෂ්‍ය ස්වභාවයේ ප්‍රශ්න එනකොට දුක් වෙනවා, වේදනාව විඳිනවා. ඇත්ත. අපිට අපේ හිත රිදෙනවා. අපි අඬනවා. නමුත් ඒකේ අදහස උන්වහන්සේ වතාරින්න කියන එක නෙවෙයි. ඒ වේදනාව තුලත් උන්වහන්සේ වල්ලගෙන ඉන්න, උන්වහන්සේව විශ්වාස කරන්න. ඒ විශ්වාසයට ප්‍රතිඵලය අපි දකින්න අහන්නගේ ජීවිතයේදී, මේ නියම කාලයේදී, ඒ අවශ්‍ය මොහොතේදී දෙවියන් වහන්සේගේ කැමැති වෙලාවේදී දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. සාමුවෙල් ඉපදුනා. හන්නට දරුවෙක් ලැබුණා. දෙවියන් වහන්සේ හැමදාම හන්නව මේ දුක ඇතුලේ තියන්න ඉඩ තිබ්බේ නැහැ. දෙවියන් වහන්සේ ඇයට මේ නියම වෙලාවේදී පිළිතුරු ලබා දුන්නා. දෙවියන් මේ කාරණාවත් එක්කම අපිට කියන්න පුළුවන් මේ උන්වහන්සේට යාඥා කරමින් බලාගෙන සිටීම, ඉවසීමෙන් සිටීම කියන කාරණාවදී අපේ ඇදහිල්ල ඇත්තටම දෙවියන් වහන්සේ තුළ ගැඹුරට ඇදගෙන යන බව අපිට කියන්න පුළුවන් මේ කාරණාවත් එක්ක. අනිවාර්යයෙන්ම දෙවියන්තුමනි ඇත්තටම ඒක තමයි සිද්ධ වෙන්නේ. අපිට මේ යාඥාව ප්‍රමාද වෙන්නට හේතු කිහිපයක් ගැන අපේ පාඩමේ අපිට කතා කරනවා. මේ හේතු ගැන අපි බැලුවොත් අපිට ඇත්තටම සමහර ලාවට යාඥාව ප්‍රමාද වෙන්නේ අපිට අවස්ථාව දෙන්න. අපේ ඇදහිල්ල සෝදිසි කරන්න, ඇදහිල්ල ශක්තිමත් කරගන්න. එතනදී ඇත්තටම උන්වහන්සේ අපිට අවස්ථාව දෙනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත හොයන්න. මම ඉල්ලන දේ තුල දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද? මේක අපි හොයන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ මොකටද කැමති වෙන්නේ? මම ඉල්ලන දේ දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟයිද? දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල තිබෙන දෙයක්ද මම ඉල්ලන දේ? ඒක හොයන්න අවශ්‍යයි. ඒ වගේම මගේ අදහස් විමසලා බලන්න අවශ්‍යයි. මම ඇයි මේක ඉල්ලන්නේ? මොකක් වෙනුවෙන්ද? මගේ චේතනාව මොකක්ද? මගේ පරමාර්ථය මොකක්ද මේ ඉල්ලීම තුල? ඒකම මගේ පාපය ගැන හිතලා බලන්න මට අවස්ථාවක් දෙනවා. මගේ පාපය මොකක්ද? මගේ වැරදි මොනවද? ඒ දේවල් අයින් කරගන්න, ඒ දේවල් නැති කරගන්න අවස්ථාවක් දෙනවා. ඒකම ඇදහිල්ල තුල අධෛර්ය නොවි ශක්තිමත්ව ඉන්න අවස්ථාවක් දෙනවා. සහ අවසාන වශයෙන් අපිට මතක් කරනවා යටහත් වෙන්න අපිට අවස්ථාවක් දෙනවා. යටහත් උන්වහන්සේ මත යැපෙන්න, උන්වහන්සේ දිහා බලා ඉන්න අවස්ථාව අපිට උන්වහන්සේ ලබා දෙනවා මේ බලා සිටීම කියන කාරණාව ඇතුලේ. දේවතුමා කිව්වේ හරි වැදගත් කාරණාවක් දෙවියන් මේ යාඥාව යනු දෙවියන් වහන්සේව පාලනය කරන එක නෙමෙයි. නමුත් උන්වහන්සේව අපි විශ්වාස කරන කාරණාවක්. එහෙම නේද දෙවියන්? අනිවාර්යයෙන්ම දෙවියන්. අර කියපු කාරණා එක්කත් බැලුවාම ඇත්තටම එතනදි තියෙන්නේ අපිව වෙනස් කරගන්න එක.
යාඥාවෙන් අපි කරන්නේ අපිට ඕන දේ උන්වහන්සේලාව බල කරලා ගන්න එක නෙවෙයි. අපි දිගින් දිගට යාඥා කිරීම කියන කාරණාව ඇතුලේ තියෙන්නේ උන්වහන්සේව වෙනස් කිරීම නෙවෙයි. අපිව වෙනස් කිරීම. අපි වෙනස් වෙන්න අවශ්‍ය වෙන්නේ. අපිට රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ මතක් කරනවා. 28 වෙනි පදේ. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. මෙතන දෙවියන්තුනේ ඇත්තටම අපිට මතක් කරන්නේ මේ අපි ඉල්ලන හැමදේම අපිට හම්බෙනවා කියන එක නෙවෙයි. සහ අපි ඉල්ලපු ක්ෂණයෙන් අපිට ලැබෙනවා කියන එක නෙවෙයි. අපිට දෙවියන් වහන්සේව වෙනස් කරන්න පුළුවන් කියන එක නෙවෙයි. නමුත් අපේ ජීවිතයේ තියෙන తত্ত্বය උන්වහන්සේට වෙනස් කරන්න පුළුවන්. හැමදේම යහපත පිණිස වෙනස් කරන්න උන්වහන්සේට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපි තුල තිබෙන දේ වෙනස් කරන්න, අපිව වෙනස් කරන්න, අපි උන්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේගේ අභිප්‍රාය තුල කැඳවනු ලැබූ අය නම් මොන දේ සිද්ධ වුණත් ඒක යහපතට පෙරලන්න උන්වහන්සේට පුළුවන්කම තියෙනවා. අනිවාර්යයෙන්ම දෙවියන් අපිට මට මතක් වෙනවා මේ බයිබලයේ ගෝලිය උන්වහන්සේගෙන් අහනවා අපිට යාඥාව උගන්වන්න කියන එක. මේ කාරණාවදී අපි දකින දෙයක් තමයි මේ කියන කාරණා ලූක් 11 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පද ස්වාමිනී යොහාන් තමාගේ ගෝලයන්ට ඉගන්වාක් මෙන් අපටත් යාඥා කරන්නට ඉගන්වුව මැනව. ඇයි මෙහෙම ඇහුවේ ඒගොල්ලන්? ඔව් යේසුස් වහන්සේගේ යාඥා ජීවිතය ගැන අපි කල්පනා කරමු. මේ ගෝලයන් මේක අහන්න හේතුව යේසුස් වහන්සේගේ යාඥාව ඇතුලේ ඔවුන් වෙනස් දෙයක් දැක්කා. මෙච්චර කාලයක් ආගමික නායකයන් තුල දැකපු දේවල් වලට එහා ගිහිල්ලා වෙනස්ම ආකාරයක් යේසුස් වහන්සේ තුල වුන් දැක්ක. මොකද මෙච්චර කාලයක් ඒගොල්ලෝ දැකපු ආගමික නායකයන් සිද්ධ කළේ ප්‍රසිද්ධියේ අනිත් මිනිසුන්ට පේන්න යාඥා කරන එක. එයාලා යාඥා කළේ මන්සන්දි වලට ගිහිල්ලා, දේවමාලිගාව ඉස්සරහට ගිහිල්ලා, එයා කෑ ගහලා යාඥා කරේ. ඒ අයගේ ගැන කියලා යාඥා කළේ. ඒ අයගේ යහපත් දේවල් ගැන ඒ අය කියලා යාඥා කළේ. අපිට මතක් වෙනවා අර සුංගම් අය කරන්න සහ ඒ පරිසියා ඔවුන්ගේ යාඥාව අපි කල්පනා කරලා බලුවොත් ඒ යාඥාව ඇතුළෙත් අපි දකින්නේ ඒ පරිසිවරයාගේ යාඥාව. ඔහු තමන්ව උසස් කරමින් යාඥා කළා. මෙවැනි යාඥාවන් තමයි මේ ගෝලියෝ දැකලා තිබුණේ. හැබැයි යේසුස් වහන්සේගේ ජීවිතේ එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ යාඥා ජීවිතේ ඔවුන් වෙනසක් දැක්කා. ඔවුන් දැක්ක යේසුස් වහන්සේ යාඥා කළේ අර වගේ නෙවෙයි. යේසුස් වහන්සේ යාඥා කළේ පුද්ගලිකව. උන්වහන්සේ වෙනම තනිවම වෙන් වෙලා ගිහිල්ලා හුදකලා තැනක කවුරුත් නැති තැනක උන්වහන්සේ යාඥා කළේ. උන්වහන්සේ අවංකව මුළු හිතින් යාඥා කළේ. උන්වහන්සේ ඇත්ත යාඥා කළේ. මවාපෑමක් නෙවෙයි යාඥාව ඇතුළේ උන්වහන්සේ කළේ. ඒක නොනවත්වා ඒක දිගටම උන්වහන්සේ කළ හැම අවස්ථාවකම හැම උදෑසනක හැම මොහොතකම හැම යහපත් දෙයක් ආරම්භ කරන අවස්ථාවකම මේ වගේ හැම වෙලාවකම උන්වහන්සේ යාඥාව තුලම තමයි හැමදේම සිද්ධ කළේ. ඉතින් මේ වෙනස ගෝලියෝ දැක්කද ඒකට මේ දැක්ක වෙනස තුල තමයි මේ අය මේ වගේ ප්‍රශ්නයක් යේසුස් වහන්සේගෙන් අහන්නේ. අනිවාර්යයෙන්ම දෙගැතුනේ මේ කාරණාව අහන්න අතරදී උන්වහන්සේ උන්ට ලස්සන යාඥාවකුත් උගන්වනවා. මේ ගැන මොකද්ද දෙවියතුමා කියන්නේ? ඔව් ඒ අයගේ ඉල්ලීම තුලම තමයි අපි ඊළඟට එන්නේ. යාඥාව අපි ස්වාමින්ගේ යාඥාව කියලා කියනවා මේකට. යේසුස් වහන්සේ උන්ට උගන්වපු යාඥාව අපි මතෙව්තුමාගේ සුභාරංචියෙන් මේක බැලුවොත් මතෙව්තුමාගේ සුභාරංචියේ 9 වෙනි පරිච්ඡේදයේ ඉඳලා 13 වෙනි පරිච්ඡේදය දක්වා අපිට මේක ලැබෙනවා. යේසුස් වහන්සේ මේ යාඥාව ගැන අපි ඇත්තටම කල්පනා කළොත් යාඥාවේ ආදර්ශයක් උන්වහන්සේ ලබා දුන්නා. මේ යාඥාව ඇත්තටම උන්වහන්සේ මේ යාඥාව දුන්නේ මේ යාඥාවම කරන්න කියන අදහස තුලත් නෙවෙයි. මේ ආදර්ශයක් උන්වහන්සේ දුන්නේ. කොහොමද මොකක්ද අපේ යාඥාව තුල සිද්ධ වෙන්න ඕන දේ කියන එක ගැන අවබෝධයක් ලබා දුන්නේ. ඒක අපි මේ යාඥාව ස්වාමින්ගේ යාඥාවේ කොටසින් කොටසට අපි පොඩ්ඩක් බැලුවොත් අපිට ඒක දකින්න පුළුවන්. ඇත්තටම අපි මතෙව් 6 වෙනි පරිච්ඡේද 9 ඉඳලා 13 මේ කොටසේ අපි බලද්දී ආරම්භ වෙනවා ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනී කියලා. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් ඇත්තටම පියාණනී මේ සම්බන්ධතාවය තුල යාඥාව ආරම්භ වෙන්නේ. ඒ යාඥාව ආරම්භයේම සම්බන්ධතාවය මේ කොහෙවත් ඉන්න අපි ළඟ නැති දෙවි කෙනෙක් ගැන නෙවෙයි මේ යාඥාව. අපි පියාණන් ගැන සම්බන්ධතාවය මේ ළඟ සම්බන්ධතාවය මගේ පියාණන් ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනී කියලා පටන් ගන්න.
ඔබගේ නාමයට ගෞරවය වේවා. උන්වහන්සේට ගෞරවය දීම මෙතන අපිට අරගෙන යන දෙවියන් වහන්සේට নমස්කාර කිරීම, ගෞරව කිරීම අපි කතා කළ යාඥාවේ කර්මුණක් নমස්කාරය. වහන්සේට নমස්කාර කිරීම ගෞරවය වේවා. ඔබගේ රාජ්‍ය වේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගෙහි මෙන්ම පොළොවේහිද කරනු ලැබේවා. අපිට මෙතන කතා කරනවා මේ උන්වහන්සේගේ කැමැත්තට කැමැති වෙන්නේ නැත්නම් උන්වහන්සේගේ කැමැත්තට උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමට ආශාව වීම ගැන. ඒ උන්වහන්සේට යටත් වීම ගැන අපිට එතන උන්වහන්සේ යාඥාව තුළ උගන්වනවා. ඊළඟට දවස්පතා භෝජනය ආද අපිට දුන මැනව. දෙවියන් වහන්සේ මත හැම දවසකම යැපෙන්න උන්වහන්සේ මේ යාඥාව තුළ උගන්වනවා. අපේ යාඥාව එහෙම වෙන්න ඕනේ. උන්වහන්සේ මත යැපෙන දෙයක් වෙන්න ඕනේ. අර පරිසයා කිව්වා වගේ මම ගැන කියන එකක් නෙවෙයි. මම දශයෙන් කොටස දෙනවා, මම දුප්පතුන්ට උදව් කරනවා, මං ගැන කියන දෙයක් නෙවෙයි. නමුත් මගේ නැතිකම තුළ උන්වහන්සේ මත යැපීම. අනේ මගේ දවස්පතා භෝජනය මට දෙන්න. මොකද උන්වහන්සේ නැතුව ඒක මට ලැබෙන්නේ නැහැ කියන එක ප්‍රකාශ කිරීම තමයි එතන සිද්ධ වෙන්නේ. අපේ නායකයන්ට අප කමා කළාක් මෙන් අපේ නායත් අපට කමා කළ මැනව. උන්වහන්සේ සමාව, අපේ වැරදි, අපේ පාප ගැන මතක් කිරීම, අපේ පෞකාරකම, අපිට අපිව ගලව ගන්න බැහැ කියන දේ, ඒ ගලව ගන්න උන්වහන්සේගේ සමාව අපිට ඕනේ කියන දේ මතක් කරනවා. ඊළඟට අවසානයේට අප පරීක්ෂාවට නොපමුණුවා නපුරාගෙන අප ගැලෙව්ව මැනව. උන්වහන්සේගෙන් ආරක්ෂාව ලැබී සිටිනවා. උන්වහන්සේට විතරයි අපිව ආරක්ෂා කරන්න පුළුවන්. උන්වහන්සේ විතරයි අපේ සැපයුම් කරුවා කියන එක මතක් කිරීම ඒ හරහා සිද්ධ කරනවා. දෙවියන්තුමනි මේ යාඥාව දිහා බලන්නාව අතරදී උන්වහන්සේ අපිට උගන්වන කාරණාව තමයි මේ යාඥාව තුළ තිබිය යුතු ගුණාංග. නැත්නම් අඩංගු විය යුතු කාරණාවන් මේ নমස්කාරය, යටත් වීම, යැපීම, සමාව දීම සහ ආරක්ෂාව කියන දේ. එහෙම නේද දෙවියන්තුමනි? හරියටම හරි. ඒ කාරණා ටික තමයි ඇත්තටම අපිට මෙතන පෙන්눔 කරන යාඥාව කියන්නේ මේ කිසිම තීරුමක් නැති නිකම්ම කියවගෙන යන වචන ප්‍රමාණයක් නෙවෙයි. ඒක ඇත්තටම දෙවියන් වහන්සේත් එක්ක අපේ හදවතින් ඇති වෙන සම්බන්ධතාවයක්. ඒ සම්බන්ධතාවය ඇතුලේ මේ කියන කාරණා සියල්ල එකට එකතු වෙලා තියෙනවා. දෙවියන්තුමා මතක් කරපු විදිහට ඒ নমස්කාරය, යටත් වීම, යැපීම, උන්වහන්සේ මත යැපීම, සමාව දීම සහ සමාව ලබා ගැනීම, ආරක්ෂාව උන්වහන්සේ තුළ මේ සියලු කාරණා එකට එකතු වෙච්ච ඒ හදවතින්ම එන සම්බන්ධතාවයක් තමයි යාඥාව. බොහොමත්ම ස්තුතියි දෙවියන්තුමනි. අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙමින් වැදගත්ම කාරණාවක් අපේ ජීවිතය තුළ යාඥාව ගැන මේ ආකාරයෙන් තාමත් ලස්සනට අපිට සාකච්ඡා කරන්න ලැබීම ගැන දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි නරඹන සියලු දෙනාටම මේ සතිය අපි යම් දෙයක් මතක තබා ගත යුතු නම් දෙවියන්තුමනි. ඒ මොකක්ද? ඔව් දෙවියන්තුමනි, යාඥාව දෙවියන් වහන්සේ වෙතට අපිව අරගෙන එන මාර්ගය. අපි කතා කරපු විදිහටම යාඥාව තමයි අපිව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ කරන්නේ. උන්වහන්සේ ළඟට අපිව අරගෙන එන්නේ. ඒ වගේම අධෛර්යයේදී දෙවියන් වහන්සේව විශ්වාස කරන්න උගන්වන්නේ යාඥාව. එලියාගේ ඒ ක්‍රියාවලිය හරහා අපිට පෙන්눔 කළා. අපි අධෛර්ය වෙන මොහොතේ උන්වහන්සේ අපිව ශක්තිමත් කරනවා. උන්වහන්සේත් එක්ක අපි සම්බන්ධ වෙන්න ඕනේ. විවෘත වෙන්න ඕනේ. එලියා වගේ අවංක වෙන්න ඕනේ. එලියා කෙලින්ම හැංගුවේ නැහැ. එලියා කෙලින්ම තමන්ගේ ඇත්ත දෙවියන් වහන්සේට කිව්වා, අනේ ස්වාමිනී ඇති මාව මරන්න, මගේ ජීවිතේ ගන්න. අවංකයි ඒ යාඥාව. ඇත්ත ඒ කතා කළේ. ඒ අවංකකම තුල දෙවියන් වහන්සේ මේ විශ්වාස කිරීම ගැන අපිට දෙවියන් වහන්සේ උගන්වන එකම හන්නාගේ යාඥාව තුල අපි ඉගෙන ගත්තා. දිගටම යාඥා කිරීම, යාඥාව අල්ලගෙන ඉන්න එක, මොන වේදනාව තුල වුණත් යාඥාව අල්ලගෙන ඉන්න එක ගැන. ඉතින් මේ තුල යේසුස් වහන්සේ අපිට යාඥාවේ කොටස් ප්‍රායෝගිකව අපි කොයි විදිහටද යාඥා කරන්න ඕනි කියන කාරණය හරි ලස්සනට යේසුස් වහන්සේ අපිට ගන්නවා. මේ සියල්ල තුල දෙවියන්තුමනි අපි මතක තබා ගන්න අවශ්‍ය එක විශේෂ කාරණයක් යෙරමියා 33 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ අපිට කියනවා. ඒ තමයි මට යාඥා කරන්න. එවිට මම නුඹට උත්තර දී නුඹ නොදන්න මහත් වූ අමාරු දේ පෙන්වන්නේ. අපිට සමහර දේවල් අමාරු වෙන්න පුළුවන්. අපිව දුකටපත් කරන දේවල් වෙන්න පුළුවන්. අපිව අධෛර්යයටපත් කරන දේවල් වෙන්න පුළුවන්. අපේ ජීවිතයේ මොන විදිහේ අත්දැකීමක් ඇතුලේ අපි ගමන් කළත් මේ කාරණේ අපි මතක තියාගමු. උන්වහන්සේ කියනවා මට යාඥා කරන්න. මට යාඥා කරන්න. එවිට මම උත්තර දී
නුඹ නොදන්න මහත් වූ අමාරු දේ නුඹට පෙන්වන්නේ. ස්තුතියි දේවගේ ඇතුමනි අපේ ජීවිතේ කුමන අවධියක සිටියත් අපි දෙවියන් වහන්සේට යාඥා කරන්නව අතරදී උන්වහන්සේ ලෑස්ති අපට සවන් දෙන්න. බොහොමත්ම ස්තුතියි දේවගේ ඇතුමනි. ඒ වගේම බොහොමත්ම ස්තුතියි නරඹන ඔබ සියලු දෙනාටම අපිත් එක්ක එකතු වීම ගැන අපි වෙනුවෙන් යාඥා කරන එක ගැන මම ආරාධනා කරනවා දේවගේ ඇතුතුමාට අවසාන යාඥාව කිරීමට. අපි යාඥා කරමු. ප්‍රේමවන්ත දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේට මහිමය, ගෞරවය, ප්‍රශංසාව අත් වේවා. පියාණනි ඔබ වහන්සේ අපි සමග සිටින තැනන් වහන්සේ බලවන්ත තැනන් වහන්සේ නිසා අපි ඔබ වහන්සේගේ නාමයට ගෞරවයත් මහිමයත් ගෙනෙනවා. ස්තුතියි පියාණනි, ප්‍රශංසා වේවා. පියාණනි දුර්වල අපිව ඔබ වහන්සේ ශක්තිමත් කරන තැනන් වහන්සේ නිසා ස්තුතියි. ඒ පියාණනි ඔබ වහන්සේගේ ශක්තිමත් කිරීම නැතුව අපිට කිසි දෙයක් කරන්න බැරි බව අපි හොඳ ආකාරවම දන්නවා. ඒ නිසා අපි අපේ ජීවිත ඔබ වහන්සේට නැවත බාර කරනවා. පියාණනි යාඥාව තුල ඉදිරියට යන්නත් ඔබ වහන්සේට ලංව සිටින්නත් ඔබ වහන්සේ වත් නැර සිටින්නත් අවශ්‍ය කරන ඒ ශක්තිය ඔබ වහන්සේ ලබා දෙන්න. පියාණනි නපුරාගේ ඒ පරීක්ෂාවන්ගෙන් ඔබ වහන්සේම අපව ආරක්ෂා කරමින් ඔබ වහන්සේ තුල ශක්තිමත්ව ගෙන ගිය මැනව. ඔබ වහන්සේට අපේ ජීවිත බාරයි. නරඹන අපේ සහෝදර සහෝදරියන් ඔබ වහන්සේට බාරයි. ඔබ වහන්සේ උන් සමග සිටිය මැනව. ඔබ වහන්සේගේ කරුණාව පියාණනි ඔහුට ඇයට ඔබ වහන්සේ ලබා දුන මැනව. ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේට අපේ ජීවිත බාරයි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. බොහොමත්ම ස්තුතියි දේවගේ ඇතුමනි. ඒ වගේම බොහොමත්ම ස්තුතියි ඔබ සියලු දෙනාටම. අපි තවත් අලුත් පාඩමකින් අපි හමු වෙමු ලබන සතියේදී. එතෙක් ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. ජේසු පිහිටයි.